අද උදේට ගොටු කොළ ආතාවාරය කොළ මිශ්‍ර කැඳ එකක් තමයි හදාගත්තේ. පුංචි පුංචි වැඩ ටිකක් අද දවසේ තියෙනවා. මගේ නංගිගේ පුතාගේ උපන්දිනය අද. මම මට පුළුවන් විදිහට බර්ත්ඩේ කේක් එකක් හැදුවා. ලස්සනටත් වඩා මට ඕන උනේ කේක් එක රසට හදන්න. බටර් අයිසිං එකට මේ පළතුරු එකතු වුණාම මිහිරි රසක් එන්නේ. මූර්තිමය කේක් නිර්මාණ ශිල්පිනියක් නොවුනත් අපේ දෙයක් පුංචියට හරි තමන්ම කරගන්න එකත් ජීවිතයට වටිනාකමක් නේද? අපි හැමෝම එකතු වෙලා සහෝදර සහෝදරියෝ මුණුබුරු මිනිබිරියෝ සතුටින් කෑම මේසේ hina වෙලා කෑම ගන්නකොට සංග්‍රහ කර කර මේසේ වටේ ඇවිදින අප්පච්චිට අම්මා කියනවා ඔයත් පුතාලා එක්ක වාඩි වෙලා කෑම කන්නකෝ. අප්පච්චි කීව දේ දන්නවද? මගේ බඩ පිරිලා. දරුවෝ ඔක්කොම එකට එක මේසේ සතුටින් ඉන්නවා දකිනකොට තව මොනවද? පාර දෙපැස බක් මාසයේ වසන්තයේ ඇසිරිය හරිම සුන්දරයි. සරල සාමකාමී ජීවිතයක වටිනාකම, මනුස්සකම මේ දේවල් අපට කියා දුන්නේ අප්පච්චි වචනයෙන් නෙමෙයි ක්‍රියාවෙන්. සතුටින් ඉන්න. ගිහින් එන්නම්.